අද තමම වෙල්කම් කියලා පිළිගන්නවා මගේ Mr. K YouTube channel එකට. ඉතින් අදත් ඔන්න අලුත්ම වීඩියෝ කරගෙන Technology with Mr. K කියන වීඩියෝ series එකෙන් මම ආවා. ඉතින් අද මම කියන්න යන්නේ YouTube videos and YouTube shorts කියන videos වර්ග දෙකම ලේසින්ම ඔයගොල්ලන්ගේ PC එකට හරි phone එකට හරි download කරන්න කොහොමද කියලා. ඉතින් අන්න අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මේ වීඩියෝ එක වෙනුවෙන් මම මගේම වීඩියෝ එකක් තමයි මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට ඕන වීඩියෝ එක select කරලා ඒක share කියන බටන් එක උඩ ඔබලා ඒකේ link එක copy කරගන්න ඕනේ. එහෙම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ link එක කොහොම හරි copy කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මොකක් හරි ඉන්ටර්නෙට් යන වෙබ් browser එකක් on කරලා උදාහරණයක් විදිහට Google වගේ එකක් on කරලා එතන search කරන්න YT1 video downloader කියලා. YT1 video downloader. ඉතින් මේ විදිහට search කරාට පස්සේ ඔයගොල්ලන්ට පළවෙනි link එක click කරලා මේ website එක ඇතුළට යන්න. එහෙම ගියාට පස්සේ ඔයගොල්ලන්ට video download කරන්න පුළුවන් formats ගොඩක් උඩ පෙන්නනවා. මේ YouTube videos ඔයගොල්ලන්ට MP3 නැත්නම් MP4 වගේ ගොඩක් formats වලින් download කරගන්න පුළුවන්. මේ හැම ෆෝමැට් එකකටම අදාළ විවිධ qualities වලින් යුත් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒ වයින්ුත් ඔයගොල්ලන්ට කැමති quality එකකින් කැමති ෆෝමැට් එකකින් කැමති විදියකට ඔයගොල්ලන්ට මේ YouTube වීඩියෝස් download කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක download කරන්න ඕන ෆෝමැට් එක MP3 ද MP4 ද කියලා choose කරලා පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට එන මේ bar එකේ ඒ අතන copy කරගත්ත link එක මෙතන paste කරන්න. එහෙම paste කරලා convert කියන එක ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට ඔයගොල්ලන්ගේ වීඩියෝ එක බලා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඔයගොල්ලෝ download කරන වීඩියෝ එකේ කැමති quality එකක් choose කරන්න. එහෙම choose කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ get link කියන එක උඩ click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක ලේසියෙන්ම ඔයගොල්ලන්ගේ phone එකට නැත්නම් PC එකට download කරගන්න. දැන් අපි බලමු YouTube Shorts download කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදිත් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ download කරන්න ඕන YouTube Short video එකේ link එක share කියන එක හරහා හරි කොහොම හරි copy කරගන්න එක. ඉතින් මේ විදියට ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ link එක copy කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වගේම YT1 video downloader කියන website එකට ගිහිල්ලා මම ඉස්සෙල්ලා කරලා පෙන්නපු විදියටම ඕනම short video එකක් download කරගන්න පුළුවන්. හැබැයි සමහර short videos වලට මේ website එක support කරන්නේ නැහැ. එහෙම දෙයක් වුණොත් එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මේ shorts move කියන website එක use කරන්න. ඉතින් මේ website එක ඇතුළේ කරන්න තියෙන්නේ අර YT1 කියන website එක ඇතුළේ කරපු දේවල් වලටම හා සමාන දේවල් ටිකක් තමයි. කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ ඕනම විදියක ඔයගොල්ලන්ට YouTube normal videos YouTube shorts දෙවර්ගෙම ලේසියෙන්ම download කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක ගොඩක් පොඩි වීඩියෝ එකක් තමයි වුණේ. මොකද කිව්වොත් ගොඩක් දිගට කරන්න දෙයක් තිබුණේ නෑ අද වීඩියෝ එකේ. ඉතින් කොහොම වුණත් මම මේ ටික දවසකට කලින් වීඩියෝ සීරීස් එකක් පටන් ගත්තා Mafia 3 gameplay වීඩියෝ සීරීස් එක. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ සීරීස් එක බැලුවේ නැත්නම් ඒකත් බලලා ඒ වීඩියෝස් වලට like කරන්න, ඒ වීඩියෝ share කරන්න, වීඩියෝස් වලට comment කරන්න. ඉතින් කොහොම වුණත් ආයෙත් මේ විදිහේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනවා. අදට මම සමගන්නවා. අද වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like කරලා share කරනවා කමෙන්ට් කරන්න එපා. ඉතින් මම Mr. K